ඇයි මම මිනිස්සයා කියන භවයට එනකොටම පාරමිසියට 70ක් විතර පිරීලානේ මගේ. රාහත් වෙන්න පුළුවන්, පසේ බුදු වෙන්න පුළුවන්, සම්බුද්ධ වෙන්න පුළුවන්. හොඳ නරක තේරුම් ගන්න පුළුවන්, සැලසුම් කරන්න පුළුවන්, හිතලා වැඩ කරන්න පුළුවන්. සමගියෙන් ඉන්න ඕනේ නම් මට සමගියෙන් ඉන්න පුළුවන්. තරහා වෙලා ඉන්න ඕන නම් තරහා වෙලා ඉන්න පුළුවන්. මට සුදුසු දේ මොනවද, නුසුදුසු දේ මොනවද කියලා තෝරලා බේරලා තීරණ ගන්න පුළුවන්. අයහපත් දේවල් නොකර ඉන්න පුළුවන්. යහපත් දේවල් උවමනාවෙන් කරගන්න පුළුවන්. මෙච්චර දියුණු භවයකට මෙච්චර හිතලා කරන්න පුළුවන් තැනකට මම එනවා කියන්නේ පාරම කොච්චර සම්පූර්ණ වෙලාද? එච්චර ඇවිල්ලා මට එක දෙයක් තේරුන්නේ මෙච්චර පාරමී පුරලා මෙච්චර සම්පූර්ණලා මෙච්චර ශ්‍රේෂ්ඨ පරිණාමයකට මිනිස්සයා ඇවිල්ලා තියෙනවා. ඉතලා වැඩ කරන්න මෙච්චර දියුණු පරිණාමයකට ඇවිල්ලත් හේතුඵල දාමින් වෙන මේ විශ්වය තුල මගේ මරණය තීරණය වුණා නම් එතකල් ඇදෙන ලෙඩ රෝග තීරණය වුණා නම් මගේ කැම බීම තීරණය වෙලා නැද්ද? ඒක පිළිගත්තේ නැහනේ. ඒකනේ වී ගබඩාවක් තියලා තින්නේ යා. අටුවක් තියලා වී ස්ටොක් කරනවා අයියේ. යට විශ්වාස නැහැ. ඉපදීම තීරණය වුණාලු, වයසට යන එක තීරණය වුණාලු, ලෙඩ ටිකක් තීරණය වෙලා. මට මේ ලෙඩ රෝග තමයි එන්නේ, මේවා එන්නේ නැහැ. සමහර අයට ගලපටලේ සෙංගමාලේ එන්නෙම නැහැ. හැබැයි සමහර අයට පුංචි කාලේ තරුණ කාලෙම කැන්සර් එක ඇදිලා. එහෙනම් අපිට එන ලෙඩ රෝග පවා තීරණය වෙලා කල්ලාතුව. හැමදේම තීරණය වෙලා. එහෙනම් මට දවස ගානේ හම්බ වෙන කැම තීරණය වෙලා නැද්ද? ඒ විශ්වාසය තියෙනවා නම් එයා කවදාකවත් එක දවස ගැන හිතලා කැම රැස් කරන්නේ නැහැ. හම්බෙන්න යන්නේ මොනවද කියලා හිතන්නේ නැහැ. හම්බුණාට පස්සේ මේක තමයි ලැබෙන්න තිබුණේ කියලා එයා සැනසෙනවා. සෑයීමකටපත් වෙනවා. ව්‍යායාම කරන්නේ නැතුව, පීඩාන්නෙත් නැතුව සසර තරණය කරන්න ඕනේ නම්, සසරෙන් නිදහස් වෙන්න ඕනේ නම්, මේ සංසාර දුක් සාගරේ ඒගොඩට එතර වෙන්න ඕනේ නම්, මේ දැන් හැයෙන්නේ අද හැයෙන්න ඕනේ ටික. ඒ නිසා ඊය ඇවුන්නේ නැහැ. එට ඇයෙන්නෙත් නැහැ. එට ඇයෙනවා නම් ඇයෙන්නේ එට හැයෙන්න ඕනේ ටික. අද මම හදාගන්නේ අද මගේ පාරමිතාවේ හදාගන්න ඕන ටික. එට මගේ පාරමිතාවේ හදාගන්න ඕන ටික මට එට තේරෙනවා. ඒතර එට මම ඒ ටික හදනවා. ඒකේට මොකද වර්තමානයේ තුල ජීවත් වීම මොහොත තුල ජීවත් වීම කියලා බුදුරජාණන් වහන්සේ සංගවලා කිව්වේ මෙන්න මේ කාරණේ වෙන්න ඇති.